අපේ YNG එඩුකේෂන් ඉතින් ඔයාලට 10 ශ්‍රේණිය වසරට අදාළව දෙවෙනි පාඩම වන වර්ගමූලයේ පාඩම තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු දැන් වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. අපි වර්ගමූලය කරන්න කලින් ඔයාලා දන්නවා ඇති සංඛ්‍යාවක වර්ගය කියන්නේ මොකක්ද කියලා. ඔයාලට කලින් මීට පෙර උගන්වලා ඇති සංඛ්‍යාවක වර්ගය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි හිතමු දෙවරක් දෙක. දෙවරක් ඉතින් දෙකේ වර්ගය. මේක දිවම මොකද උත්තරේ එන්නේ? 4යි. තුනේ වර්ගය. එතකොට මොකක්ද එන්නේ? 9. 4 වර්ගය. එතකොට මොකක්ද එන්නේ? 16. මේ තමයි සංඛ්‍යාවක වර්ගය. එතකොට දැන් මේකෙන් දැන් අපි සිංහලෙන් සිංහලෙන් කියවෙන භාෂාවෙන් මොකද්ද කියන්නේ? දෙකේ දෙවරක්. ඒ කියන්නේ දෙකේව දෙකක් එකපාර ගුණ වෙනවා. දෙකේව දෙකක් ගුණ වෙනවා. එතකොට දෙවරක් දෙක 4යි. මේකෙත් එන්නේ මොකද්ද? තුනේ දෙවරක්. එතකොට තුන් වරක් 3. තුන් වරක් 3 9යි. හරිද? දැන් අපි බලමු 4 වරක් 2. 4 වරක් 2. ඒ කියන්නේ 4ේව 2ක්. 4ේව 2ක්. 4ේව 2ක් මොකද්ද? 16. ඔන්න ඔහම තමයි වර්ග සංඛ්‍යාව. මොකද්ද? වර්ගමූලේ. දැන් මූලය කොටස අපි අමතක කරමු ඉතින්. වර්ග ටික බලමු. එතකොට දෙවරක් 2 4යි, තුන් වරක් 2 9යි, හතර වරක් 2 16යි. 4 2. 4 වරක් 2 කියන්නේ 4 වාරයක්. 4ේව දෙවරක්. 4ේව දෙවරක්. දෙකේ දෙවරක්. තුනේ දෙවරක්. ඒ කියන්නේ 9. ඒ කියන්නේ දෙකේ දෙවරක් කියන්නේ දෙකේ සංඛ්‍යාව දෙකෙන්ම ගුණණය වෙනවා. දැන් මේකේ තුනේ කියන්නේ තුන තුනෙන්ම ගුණ වෙන මේ එකක් තමයි තියෙන්නේ. හරිනේ. හරි. අපි දැන් බලමු ඒකේ දැන් මේකට කියන්නේ ධන සංඛ්‍යාවක වර්ගමූලය. මොකද්ද? මේකට කියන්නේ ධන සංඛ්‍යාවක වර්ගමූලය. දැන් ඕන මෙතනින් මාතෘකාව ලියන්න ධන සංඛ්‍යාවක වර්ගමූලය. මාතෘකාව ලියන්න ධන සංඛ්‍යාවක වර්ගමූලය. ධන සංඛ්‍යාවක වර්ගමූලය. හරි. ධන සංඛ්‍යාවක වර්ගමූලය කියලා දාලා මෙන්න මේ ටික උදාහරණ සමගම ලියන්න. හරි. අපි දැන් ධන සංඛ්‍යාවක වර්ගමූලය ගැන සාකච්ඡා කරමු. දැන් අපි ලිව්වා දෙකේ දෙවරක්. දෙකේ දෙවරක් කීයද? 4යි. තුනේ දෙවාරයක්. තුනේ දෙවාරයක් කියන්නේ 3 3ෙන් ගුණ වෙනවා. 3 3ෙන් ගුණ වෙනවා 9. එතකොට දෙකේව දෙකක්. එතකොට දෙක ගුණ කිරීම 2 4යි. යන්නේ මේක මෙහෙම ලියන්න පුළුවන්. තුනේ දෙවර්ගය. දෙකේ දෙවර්ගය. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරිද? දැන් අපි බලමු වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. වර්ගමූලය කියන්නේ දැන් මේක වර්ගය. මේ කියන්නේ වර්ගය. අපි බලමු දැන් වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. වර්ගමූලය කියන්නේ වර්ගය තියෙනවනේ දැන්. වර්ගයේ ප්‍රතිවිරුද්ධ එක. වර්ගයේ ප්‍රතිවිරුද්ධ අදහස තමයි වර්ගය කියන්නේ. දැන් විරුද්ධ පද දන්නෝනේ. විරුද්ධ පද තියෙනවා සමාන වෙනවා, සමාන අසමාන. සමාන අසමාන වගේ වර්ග එකේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි වර්ගමූලය. 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 හරි. වර්ග එකේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි වර්ගමූලය කියන්නේ. දැන් අපි හිතමු මේ තමයි දැන් වර්ගය වුණාට පස්සේ වෙන්නේ 9. දැන් තුනේවා වර්ගයක් සමානයි 9. දැන් එතකොට ඔයාලට කියන්න පුළුවන්ද 9 වර්ගමූලය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මේක හැදිච්ච විදිය. ඒ කියන්නේ 3. තුනේවා 3ෙන් ගුණ කළා තමයි 9 එන්නේ. ඒ කියන්නේ වර්ගමූලය කියන්නේ දැන් යම් සංඛ්‍යාවකින් වර්ග වුණාට පස්සේ එන උත්තරේ ඒ හැදෙන්න භාවිතා කරපු සංඛ්‍යාවේ අගය තමයි මේකේ වර්ගමූලය කියන්නේ. ඒ කියන්නේ දැන් 9 තියෙනෝනේ. 3 වර්ග වෙලා තමයි 9 හැදෙන්නේ. එතකොට මේ 9 වර්ගමූලය වෙන්නේ 3. හරිනේ. දැන් ඊට පස්සේ 4 බලමු. දැන් 4 වර්ගමූලය කියන්නේ මොකද්ද? දැන් මම කිව්වා වර්ගයේ ප්‍රතිවිරුද්ධය තමයි වර්ගමූලය කියන්නේ. දැන් 4 හැදෙන්න භාවිතා වෙන්නේ මොකද්ද? 2. 4 හැදෙන මූලිකව භාවිතා වෙන්නේ 2. දෙවරක්
දෙකේ වර්ගය තමයි 4 කියන්නේ. 3 වර්ගය 9යි. ඒ කියන්නේ වර්ගය හැදිලා තියෙනවා 9. එතකොට මේකේ වර්ගමූලය වෙන්නේ 3. එතකොට මේක තමයි ප්‍රතිවිරුද්ධ. මෙතන වර්ගය හැදිලා තියෙනවා. ඒ වර්ගයේ ප්‍රතිවිරුද්ධ එක තමයි 3 කියන්නේ. අන්න ඒකට තමයි වර්ගමූලය කියන්නේ. ඔන්න මෙතන ලියාගන්න. මෙතන වාට 3යි. එතකොට 4 වර්ගමූලය වෙන්නේ 2. ඔන්න ඔහොම තමයි වෙන්නේ. එතකොට දැන් අපි බලමු මේකේ 2යි 3යි අතර. ඒ කියන්නේ 2යි 3යි අතරත් දැන් වර්ගමූල හෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම 2.1 ගුණ කිරීම 2.1. අන්න ඒ වගේ වර්ගමූල හැදෙනවා. හරි. අපි දැන් බලමු ධන සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. අපි ඊට කලින් බලමු සංඛ්‍යාවක වර්ගය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද සංඛ්‍යාවක වර්ගය කියන්නේ මොකක්ද කියලා. අපි වර්ගය කියන එකේදී බලමු දෙවරක් 2. ඒ කියන්නේ මෙතන වර්ග වෙලා තියෙනවා. වර්ගයක් කියන්නේ යම් කිසි සංඛ්‍යාවකට උඩින් මේ වගේ දෙකක් දැම්මට පස්සේ වර්ගයක් වෙනවා. ඔයාලට කලින් උගන්වලා ඇති. කලින් 9 වසරේදී විතර ඔයාලට මේ වර්ග පාඩම කියලා දීලා ඇති. අපි වර්ග කියන පාඩමේදී දෙවරක් ඒ කියන්නේ දෙකේව දෙකක් ලියවෙනවා. ඒක තමයි වර්ගයක් කියන්නේ. මොකද දෙකේව දෙකක් ලියවෙන නිසා තමයි දෙකේ වර්ගය කියන්නේ. එතකොට දෙකේ වර්ගය සමානයි 4යි. මොකද දෙකේ වර්ගය සමානයි 4යි. ඊට පස්සේ අපි බලමු 3 වර්ගය. 3 වර්ගය. 3 වර්ගය කීයද? 3ව දෙවාරයක් ලියවෙනවා. මොකද්ද? 3ව දෙවාරයක් ලියවෙනවා. එතකොට 3 × 3 9යි. හරිද? මේක තමයි සංඛ්‍යාවක වර්ගය කියන්නේ. දැන් බලමු අපි වර්ගමූලය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද? වර්ගමූලය කියන්නේ මොකද්ද කියලා. වර්ගමූලය කියන්නේ වර්ගය කියන මේ සංකල්පයේ ප්‍රතිවිරුද්ධ වචනය. මොකද්ද? වර්ගය. දැන් මෙතන වර්ගය තියෙනවනේ. මේ තමයි වර්ගය. දෙකේ වර්ගය තමයි 4. තුනේ වර්ගය සමානයි 9. මේකේ ප්‍රතිවිරුද්ධ එක. දැන් මේක මේ පැත්තට. ඔන්න ඕක තමයි වර්ගය. හරිද? වර්ගමූලය කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ එක. ඒ කියන්නේ මේ 4 හැදෙන්න භාවිතා කරපු සංඛ්‍යාව. මොකද්ද? මේ 4 හැදෙන්න භාවිතා කරපු සංඛ්‍යාව තමයි වර්ගමූලය කියන්නේ. දැන් 4 හැදෙන්නේ කොහොමද? දෙකේ වර්ගය. එතකොට මේකේ 4 වර්ගමූලය මොකද්ද? එතකොට 4 වර්ගමූලය වෙන්නේ 2. හරිද? 4 වර්ගමූලය වෙන්නේ 2. එතකොට දැන් අපි මේක බලමු. 3 වර්ගය. 3 වර්ගය තමයි 9 වෙන්නේ. එතකොට මේකේ ප්‍රතිවිරුද්ධ එක මොකද්ද? වර්ගමූලය. වර්ගමූලය වෙන්නේ 3. හරිද? එතකොට දෙකේ වර්ගය මොකද්ද? 4. 4 වර්ගමූලය මොකද්ද? 2. 3 වර්ගය මොකද්ද? 9. 9 වර්ගමූලය 3. ඒ කියන්නේ වර්ගය කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයක්. ඒ කියන්නේ එකම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙම ගුණ වෙනවා. ඒ කියන්නේ දෙකේ දෙවරක් 2. යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවකින්ම ගුණ කරාට පස්සේ ලැබෙන උත්තරය තියෙනවනේ. යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවකින්ම ගුණ කරාට පස්සේ ලැබෙන උත්තරය 4. ඒක තමයි වර්ගය. යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවකින්ම ගුණ කරාට පස්සේ එන උත්තරය තමයි ඒ සංඛ්‍යාවේ වර්ගය කියන්නේ. මේකේ වර්ගය තමයි මේ. එතකොට මේකේ වර්ගමූලය කියන්නේ මෙන්න මේක 2. කියන්නේ වර්ගමූලය 4 නා 2. අන්න ඒ වගේ තමයි භාවිතා වෙන්නේ. හරි. දැන් ඕනම් මේ ටික ලියා ගන්න. දැන් අපි බලමු මේකේ තියෙනවා සන්නිකර්ෂණය කියලා වචනයක්. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න 2යි 3යි අතර. දැන් 2යි 3යි අතර තියෙන සංඛ්‍යා දන්නවනේ. 2යි 3යි අතර සංඛ්‍යා. ඒ කියන්නේ 2යි 3යි අතර සංඛ්‍යාව කියන්නේ දශමයේ සංඛ්‍යාව තමයි. මොකද්ද? දශමයේ සංඛ්‍යාව. දැන් මම බෝඩ් එක මකනවා. මේ ටික ඕනනම් ලියා ගන්න. මොකද්ද? ඕන්න මෙන්න මේ 9 වර්ගමූලය තමයි 3. 3 වර්ගය තමයි 9. දෙකේ වර්ගය තමයි 4. 4 වර්ගමූලය තමයි 2 වෙන්නේ.
ඕන මේක ලියා ගන්න. හරි. අපි දැන් යමු සන්නිකර්ෂණය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරි. සන්නිකර්ෂණය කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු 2යි 3යි. 2යි 3යි සංඛ්‍යා දෙක. හරිද? දැන් මේ 2යි 3යි සංඛ්‍යා අතරමැදි සංඛ්‍යා ගන්න පුළුවන්. ඒ මොකද්ද? 2. 2 තියෙනවා 2.1 තියෙනවා. දශම සංඛ්‍යා දන්නව නේද? 2යි 3යි අතර තියෙන දශමයේ සංඛ්‍යා. 2.2 තියෙනවා 2.3 තියෙනවා 2.4 තියෙනවා. අන්න ඒ විදිහට තියෙනවා. හරිද? දැන් මේ වගේ ඉදිරියට මෙහෙම 3ට යනකම් තියෙනවා. දැන් මේකේ අපි වර්ගය බලමුකෝ. දැන් මේ සංඛ්‍යාවල වර්ගය. මේ සංඛ්‍යාවල වර්ගය දැන් මං කිව්වා 2යි 3යි. දෙකේ වර්ගය කීයද? දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය මොකද්ද? 9යි. 4යි 9යි. දෙකේ වර්ගය මොකද්ද? 4යි. තුනේ වර්ගය කියන්නේ 9යි. හරිද? ඒක අපි දන්න ඕනේ. දෙකේ වර්ගය කියන්නේ මොකද්ද? 4යි. තුනේ වර්ගය කියන්නේ 9යි. දැන් අපි 2යි 3යි අතර තියෙන දශම සංඛ්‍යා තියෙනවනේ. 2.1, 2.2, 2.3, 2.4. දැන් මේකේ තියෙන මේ දැන් 2.1 වර්ග කරනවා. දැන් 2.2ත් වර්ග කරනවා. දැන් දෙකේ වර්ගයනේ 4. දැන් ඔයාලා හිතන්න බලන්න 2.1 වර්ගය කියන්නේ මොකද්ද? 2.1 වර්ගය කියන්නේ 2.1 වර්ගය කියන්නේ 4.41. මොකද්ද? 4.41. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් අපි 2.1 වර්ගය බලමු. ඊට අපි බලමු 2.5 වර්ගය. 2.5 වර්ගය. 2.5 වර්ගය මොකද්ද? 6.25. 2.5 තියෙන්නේ කොහෙද? 2යි 3යි අතර. ඒ කියන්නේ 2යි 3යි අතර තියෙන මේ දශමයේ සංඛ්‍යා තියෙනවනේ. ඒකේ වර්ගය එනෝනේ. ඒ වර්ගය මේ 4යි 9යි අතර තියෙන සංඛ්‍යාවලට සමාන වෙනවා. දැන් 6.25 තියෙන්නේ 4යි 9යි අතරනේ. අන්න ඒක තමයි මෙතන සන්නිකර්ෂණය කියන්නේ. සන්නිකර්ෂණයක් කියන්නේ ආසන්න අගයකට තමයි හදන්නේ. හැබැයි කවදාවත් නිකිලයක් වෙන්නේ නැහැ. ඒක දශමයේ සංඛ්‍යාවක් තමයි දැස තියෙන්නේ. හරිද? මෙහෙම දශමයේ සංඛ්‍යාවක මෙහෙම වර්ග කිරීමක් තමයි සන්නිකර්ෂණය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් 2යි 3යි අතර දශමයේ සංඛ්‍යාව තියෙනවා 2.1 2.2 2.3 2.4. ඒ විදිහට දැන් මෙහෙම අතර දශමයේ සංඛ්‍යා තියෙනකොට මේවා වර්ග කරාට පස්සේ එන අගයන් මේ 4යි 9යි අතර සංඛ්‍යා පරාසයට තමයි අයිති වෙන්නේ. මොකද්ද? මේ දශමයේ සංඛ්‍යා වර්ග කරාට පස්සේ එන දශමයේ සංඛ්‍යා. මේව සංඛ්‍යා වර්ග කරාට පස්සේ එන සංඛ්‍යා තියෙනෝනේ. ඒව දශමයේ සංඛ්‍යා විදිහටම තමයි උත්තරත් එන්නේ. ඒ එන්න දශම උත්තර මේ දෙවරක් දෙක තුනේ දෙකේ වර්ගය තුනේ වර්ගය අතර එන සංඛ්‍යා දෙකක් තියෙනෝනේ 4යි 9යි. අන්න ඒ සංඛ්‍යා දෙකේ අතර මැදි අගයන් තමයි මේ වර්ග වුණාට පස්සේ එන්නේ. හරිද? දැන් මම ඔයාලට වගුවක් අදින්නම් බෝඩ් එකේ. ඒකෙන් ඔයාලට තව පැහැදිලි වේවි. හරි. මම ඔයාලට මේ වගුවක් අදින්නම්. ඒ බෝඩ් එකෙන් තව ඔයාලට පැහැදිලි වෙන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ තමයි 2යි 3යි අතර තියෙන දශමයේ සංඛ්‍යා. එතකොට මම 2.7 2.8 2.9 3ට යනකම් තියෙනවා. මම ඊටු දෙක ලිව්වේ නැහැ. මේ ටිකක් බලමු. ඔයාලගේ පොතේ තියෙනවා මේ වගුව. පොතේ 15 වෙනි පිටුවේ තමයි මේ වගුව ඔයාලට තියෙන්නේ. හරි. අපි බලමු මේ සංඛ්‍යා එන්නේ කොහොමද කියලා. හරි. හරි. මේකේ අපි සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය. සංඛ්‍යාවේ වර්ගය ලැබෙන ආකාරය කියන්නේ දෙකේව දෙකින් ගුණ කරන්න ඕන. දෙකේව දෙකක් කීයද? ලියා දක්වන ආකාරය. දැන් මේකේ තියෙන්නේ සංඛ්‍යාව ලැබෙන ආකාරය. හැබැයි මේකේ සම්මත ක්‍රමයක් තියෙනවා මේ වර්ග සංඛ්‍යාවක් ලියන්න ඕන ක්‍රමය. ඒ කොහොමද? මෙහෙම දෙක ලිව්වා උඩින් මෙහෙම වර්ගය. වර්ගය කියන්නේ දෙකට. වර්ගය කියන්නේ මොකද්ද? දෙක. දෙවරක් දෙක. එතකොට සංඛ්‍යාවේ වර්ගය කීයද? 4යි. හරිනේ. එතකොට 2.1 2.1 2.1
සංඛ්‍යාවේ වර්ගයේ ලියා දක්වන ආකාරය. 2.1 ලිව්වා මේ මුලින් වර්ගය. එතකොට වර්ග දෙක වර්ගය කියන්නේ දෙකට. 2.1 ලිව්වා මෙහෙම දෙක. උඩින් දෙක දාන්න තියෙනවා. එතකොට 2.1 දෙවාරයක් මේ ගුණ වුණාම කීයද? يعني 2.1ව දෙවාරයක්. 2.1 2.1කින් ගුණ වෙන්න ඕන. කීයද? 4.41. මොකද්ද? 4.41. හරි. අපි බලමු 2.2. 2.2 කොහොමද දෙන්නේ කියලා? 2.2 වර්ගය. 2.2 වර්ගය. 2.2 වර්ගය මොකද්ද? 4.84. 4.84. 2.3 වර්ගය. එතකොට 2.3 2.3න් ගුණ වෙන්න ඕන. 2.3 2.3න් ගුණ වෙන්න ඕන. එතකොට මේක ලියන්නේ 2.3 වර්ගය. වර්ගය කීයද? 5.29. මොකද 5.29. හරි. අපි බලමු 2.4. 2.4න් ගුණ වෙනවා. 2.4න් ගුණ කරලා පස්සේ ලියන්නේ 2.4 වර්ගය. එතකොට ඒකේ උත්තරය කිය දෙන්නේ 5.76. 5.76. හරි. අපි බලමු 2.5. 2.5න් ගුණ වෙන්න ඕන. 2.5 වර්ගය කියන්නේ 2.5 වර්ගය කියන්නේ 6.25. මොකද්ද? 6.25. එතකොට 2.6ව දෙකක්. 2.6 ගුණ වෙන්න ඕන 2.6යි. එතකොට උත්තරේ 2.6 වර්ගය. 2.6 වර්ගය 6.76. මොකද්ද? 6.76. එතකොට මේක 2.7ව දෙවාරයක්. ඒ කියන්නේ 2.7 2.7න් ගුණ වෙන්න ඕන. 0.7 වර්ගය. 2.7 වර්ගය කියද 7.29. ඔන්න ඔහම තමයි සංඛ්‍යාවේ වර්ගය වෙන්නේ. දැන් මම ඔයාලට කිව්වා මේ වර්ගය තියෙන එකේ විරුද්ධ පැත්ත එක තමයි වර්ගමූලය කියන්නේ. දැන් මේ 2.7 වර්ගය තමයි 7.29. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේකේ වර්ගමූලය කියන්නේ මොකද්ද? 7.29 වර්ගමූලය 2.7. එතකොට මෙතන තියෙනවා 2.6 වර්ගය 6.76. මේ 6.76 වර්ගමූලය මොකද්ද? 2.6. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි වර්ගමූලය කියන්නේ. මේ තමයි වර්ගය. මේ තමයි එතකොට වර්ගමූලය වෙන්නේ. 6.25 වර්ගමූලය මොකද්ද? 2.5. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. දැන් ඔයාලට දැන් මේ තියෙන්නේ 2යි 3යි අතර. ඒ කියන්නේ 2 සිට 3 ඒ කියන්නේ 2යි 3යි අතර තියෙන දශමයේ සංඛ්‍යා. 2.1 2.2 2.3 2.4. දැන් 2යි 3යි වර්ග වුණාට පස්සේ එන්නේ මොකද්ද? 4යි 9. මොකද්ද? 4යි 9යි අගය. දැන් මේකෙදි 2.1න් වර්ගය වුණාට පස්සේ එන අගයන් අයිති වෙන්නේ 4යි 9යි අතර තියෙන අගයන් වලට. ඒ කියන්නේ 2.1 වර්ග වුණාට පස්සේ 4.41. දැන් අපි බලමු 2.4 වර්ග වුණාට පස්සේ කීයද? 5.76. මොකද 2.4 වර්ග වුණාට පස්සේ ඉන්නේ 5.76. දැන් බලන්න 5.76 මෙතන 4යි 9යි අතර තියෙන සංඛ්‍යාවකටයි තියෙනවද? 4යි 9යි අතර තමයි 5 තියෙන්නේ. ඒ කියන්නේ 5.76යි තියෙන්නත් ඕන 4යි 9යි අතර අගයකට. මේකෙන් කියන්නේ 2යි 3යි අතර තියෙන දැන් දශමයේ සංඛ්‍යා තියෙනවනේ. ඒ ඔක්කොම මේ 4යි 9යි අතර තියෙන සංඛ්‍යා වලට අයිති වෙනවා. හැබැයි ඒව නිකිල නෙවෙයි දශමයේ සංඛ්‍යා. කවදාවත් නිකිල වෙන්නේ නැහැ. මොකද 2.0 නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යාවට. පූර්ණ සංඛ්‍යා නෙවෙයිනේ. මේ තියෙන්නේ දශම සංඛ්‍යා. නිකිලයකට අයිති නැහැ. හැබැයි 2යි 3යි නිකිල වෙනවා. හැබැයි 2යි 3යි අතර තියෙන දශමයේ සංඛ්‍යා නිකිල නෙමෙයි. ඒවට කියන්නේ දශමයේ සංඛ්‍යා කියලා. එතකොට මේ දශමයේ සංඛ්‍යා වලින් ගුණ වුණාට පස්සේ එන අගයනොත් දශමයේ සංඛ්‍යා වලට තමයි අයිති වෙන්නේ. එතකොට මේ 4යි 9යි අතර තියෙන දශමයේ සංඛ්‍යා වලට තමයි මේ දෙක අතර තියෙන දශමයේ සංඛ්‍යා ගුණ වෙලා එන උත්තර වලට සමාන වෙන්නේ. දැන් එතකොට
2.9. 7.29ක් තියෙන්නේ මේ 4.9 අතර තියෙන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ සන්නිකර්ෂණ කියලා. හරිද? දැන් අපිට හොයන්න ඕන දැන් අපිට දීලා 5. 5 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න කියලා. දැන් 5 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න. වර්ගමූලය හොයන්න කියලා ඉන්න. 5 වර්ගමූලය සමාන ඕනේ 5 වර්ගමූලය. දැන් ඔයාලා කියන්න බලන්න 5 වර්ගය කියන්නේ මොකක්ද කියලා. 5 වර්ගමූලය. දැන් අපි බලමු 5 වර්ගමූලය තියෙන්නේ දැන් 5. 5යි තියෙන්නේ මොකටද? 4යි 9යි අතර. 4යි 9යි අතර අගේ 4යි 9 තියෙන්නේ. මේ 4යි 9 සංඛ්‍යාවලට අතර මැදි සංඛ්‍යාවක් තමයි 5 කියන්නේ. දැන් 5 වර්ගමූලය. 5 වර්ගමූලයට දැන් අපිට දැන් 4යි 9නේ. ඒකේ 4යි 9 තිබ්බට 5ට සම්පූර්ණ නිකල සංඛ්‍යාවක් ගන්න බෑ මේ වර්ගයේ විදියට. මොකද 5 තියෙන්නේ 4යි 9 මේ තමයි මේ දෙක අතර. දැන් අපි බලමු මෙතන 5 තියෙනවනේ. 5.29. 4.84. ඒ වගේ අවස්ථාවලදී දැන් අපි බලමු 5 වර්ගමූලය. 5 වර්ගමූලය තියෙනවනේ. 5 වර්ගමූලය හොයද්දී අපිට දැන් පූර්ණ සංඛ්‍යාමය අගයක් ගන්න බෑ මේ වර්ගමූලය විදිහට. මොකද මෙතන 2යි 3යි අතර සංඛ්‍යාව තමයි 4යි 9 කියන්නේ. එතකොට 4යි 9 මැද සංඛ්‍යාව එන්නේ මම කිව්වා දශමයේ සංඛ්‍යාව එන්නේ කියලා. එතකොට 5ටත් වර්ගයේ 5ේ වර්ගමූලය විතරක් ගන්න වෙන්නේ අපිට ආසන්න දශමයේ සංඛ්‍යාව ගන්න වෙන්නේ. එතකොට අපි දැන් බලන්න ඕන දැන් මෙතන තියෙනවා 2.2 වර්ගය 4.84. දැන් මේකේ 2.3 වර්ගය 5.29. එතකොට දැන් අපි බලන්න ඕන මේ වගේ අවස්ථාවලද මේ 5 කියන සංඛ්‍යාවට ආසන්නම අගයක්. දැන් බලමු 4.84 තියෙනවා. 4.84 තියෙනවා ආසන්න අගයක් ලෙස 5. දැන් මම මේකම කරන්න. දැන් 5ට ආසන්න අගයක් තියෙන මොනවද? 4.84 තියෙනවා. 5.29 තියෙනවා. 4.84 තියෙනවා. 5.29 තියෙනවා. එතකොට අපි බලන්න ඕන 4.84 5ට කොච්චර කිට්ටුද කියලා. එතකොට අපි කිට්ටුද කියලා බලන්නේ කොහොමද? මේක දැන් 5ට වඩා අඩු සංඛ්‍යාවක්නේ. 5ට වඩා අඩු සංඛ්‍යාවක්. 5ට වඩා අඩු සංඛ්‍යාවක් නම් අපි 5න් අඩු කරන්න ඕන. 5න් අඩු කරන්න ඕන. 5ට වඩා අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ 5න් ඒ සංඛ්‍යාව අඩු කරන්න ඕන. දැන් අපි 5න් අඩු කරමු 4.84. එතකොට උත්තරේ කියද 0.16. දැන් අපි බලමු මෙතන තියෙන්නේ 5ට වඩා ලොකු සංඛ්‍යාවක්. එතකොට අපි මොකද කරන්න ඕන? ඒක 5න් අඩු කරන්න ඕන. ලොකු සංඛ්‍යාවක් නම් 5න් අඩු කරන්න ඕන. පොඩි සංඛ්‍යාවක් නම් 5න් තමයි 4.84 දෙන්නේ. දැන් මේක නම් 5.29න් තමයි 5 අඩු කරන්න ඕන. එතකොට එන්නේ 0.29. එතකොට ඔයාලට කියන්න බලන්න මෙතනින් කිට්ටුම සංඛ්‍යාව 5ට කිට්ටුම සංඛ්‍යාව ඉන්නේ මොකද්ද? 4.84. මොකද 0.16 කියන්නේ කුඩා එක. 0.29ට වඩා 0.16 පොඩි. එතකොට මේ සංඛ්‍යාව පොඩි කියන්නේ 5ට කිට්ටුම සංඛ්‍යාවක්. එතකොට මේකට උත්තරේ වෙන්නේ දැන් 4.84 තියෙනවනේ. 4.84 වර්ගමූලය බලන්න ඕන. 4.84 වර්ගමූලය බලන්න ඕන. එතකොට 5 වර්ගමූලය වෙන්නේ 2.2. අන්න ඒ වගේ තමයි බලන්න තියෙන්නේ. හරි. මොකද 5 වර්ගමූලය වෙන්නේ 2.2. එතකොට බලන්නකෝ හැමතිස්සෙම ඉස්සෙල්ලා මෙහෙම බලන්න. දැන් ඔයාලට මේක පැහැදිලි මදි වගේ නම් මෙහෙම හිතන්නකෝ. දැන් මේ වගේ 5 කියන සංඛ්‍යාවක් දෙනවා. හරිද? දැන් මේ 5 වගේ දෙන සංඛ්‍යාවක් දුන්නට පස්සේ ඉස්සෙල්ලා අපි බලන්න ඕන මේ දෙක අතරමැදි එන පූර්ණ සංඛ්‍යා දෙක. දෙවරක් 2 4යි. තුන්වරක් 3 9යි. දැන් මේ වගේ 4ක් 4 16යි 5ක් 5 25යි. ඒ වගේ ඉස්සෙල්ලා පූර්ණ සංඛ්‍යා දෙකක් වර්ගමූල කරලා බලන්න ඕන මේ 5 අයිති වෙන්නේ මොන දෙක අතරද කියලා. දැන් මේකේ නම් දෙවරක් 2 4යි තුන්වරක් 3 9යි. 5 අයිති වෙන්නේ 4යි 9යි අතරට. ඒ වගේ යම්කිසි වර්ගමූල සංඛ්‍යාවක් දෙනකොට ඒ සංඛ්‍යා දෙකේ මොන පූර්ණ සංඛ්‍යා දෙකටද අතර මැද්ද පිහිටලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලා බලන්න ඕන.
4යි 9 තියෙන පහේ. 4යි 9 සංඛ්‍යා 4යි 9 අතර තමයි 5 තියෙන්නේ. එතකොට මේ 5ට වර්ග මූලය ගන්න ඕන මේ 2යි 3යි අතරින් විතරයි. අනිත් ඒවායින් ගන්න බෑ. අන්න ඒ වගේ තමයි. එතකොට 2යි 3යි අතරින් නම් අපි මේ වගේ ඉස්සෙල්ලා ආසන්න අගයන් දෙකක් අරගෙන පහ ආසන්න අගයන් දෙක අරගෙන ඒ දෙකෙත් වඩාත් ආසන්න මගිය ගන්න නම් මේ විදිහට අඩු කිරීමක් කළා වඩාත් ආසන්න මගිය මේ වගේ ආසන්න අගය ලියන්න තියෙන්නේ. ඔන්න ඔහොම තමයි පහේ වර්ගමූලය ගන්න. දැන් ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. ඔයාලගේ පොතේ තියෙනවා මේ විදිහට තමයි වර්ගමූලය වෙන්නේ. හරි. මම දැන් තව ගානක කතා කරනම් ඔයාලට මේක තේරුනේ පැහැදිලි මදි නම් මම තව ගානක් කතා කරන්නම්. ඒකෙනුත් අපි සාකච්ඡා තව අභ්‍යාසත් කතා කරනවා. ඒකෝර ඔයාලට වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. හරි. අපි දැන් ඔයාලට තව නිදසුනක් මම කියලා දෙන්නම්. අපි බලමු දැන් ඔයාලට දෙනවා 6 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න. 6 කියන සංඛ්‍යාවේ වර්ගමූලය 6 වර්ගමූලය. දැන් මම ඔයාලට තව දෙයක් කියන්න අවතුණා. වර්ගමූලය ලියනකොට ඒකේ සංකේතය. දැන් 6 වර්ගමූලය කියමුකෝ. 6 වර්ගමූලය දැන් මෙහෙම සිංහලෙන් සාමාන්‍යයෙන් ලියන්නේ මෙන්න මෙහෙම තමයි ලියන්නේ. මෙන්න මෙහෙම. වර්ගමූලය කියන මේකේ මේ සංකේතය තමයි ඒ කියන්නේ සම්මතයක් වශයෙන් ලියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියලා මෙන්න මේක තමයි වර්ගමූල සංකේතය. මල 6 වර්ගමූලය හොයන්න ඊට පස්සේ 10 වර්ගමූලය හොයන්න මෙන්න මේ විදිහට එන්න පුළුවන්. හරි. අපි බලමු 6 වර්ගමූලය කොහොමද හොයන්නේ කියලා. හරි. දැන් මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා 6 වර්ගමූලය හොයන්න නම් දැන් අපි බලන්න ඕන 6 වර්ගමූලය. දැන් අපි බලමු දෙකේ දෙවරක්. දෙකේ වර්ගය. දෙකේ වර්ගය 4යි. එතකොට 3 වර්ගය 3 වර්ගය 9යි. දැන් බලමු 6 එනවද කියලා නෑ. එක් වරක් 1 1යි ඒත් නෑ. දෙවරක් දෙක බලමු 4යි. 3 වරක් 3 9යි. 4 වරක් 4 කීයද 16යි. 4 වරක් 4 16යි. 4 වර්ගය ආවත් මේ 6 එන්නේ නෑ. දැන් මං කිව්වා ඒ වගේ අවස්ථාවල දැන් මේ දෙවරක් දෙක 4 තියෙන්නේ 3 වරක් 3 9යි. ඒ අතර මැදි සංඛ්‍යාවක් තමයි එතකොට 6 වෙන්න ඕන. දැන් අර වගේ පූර්ණ සංඛ්‍යා දෙකක් වර්ග වෙලා එහෙම උත්තරයක් එන්නේ නැත්නම් දැන් පූර්ණ සංඛ්‍යා දෙකක් වර්ග වෙනවනේ. ඒ වර්ග දෙක අතරට එන සංඛ්‍යාවක් තමයි මෙතන වර්ගමූල විදිහට ගන්න වෙන්නේ. දැන් මෙතන බලමු 6. 6 අයිති වෙන්නේ මෙතන 4යි 9යි අතර. 4යි 9යි අතර සංඛ්‍යාවක් තමයි 6 කියන්නේ. යම් සංඛ්‍යාවක් වර්ගය වෙලා ඒ වර්ග දෙකේ අතර තියෙන සංඛ්‍යාවක් තමයි 6 කියන්නේ. ඒ කියන්නේ 4 5 6. 4යි 9 අතර තමයි පවතින්නේ. එතකොට මං කිව්වා 4යි 9 අතර මේ වගේ අගයක් තියෙනවා නම් මේකේ වර්ග මූලය වෙන්නේ 2යි 3යි අතර අගයක් තමයි. ඒ කියන්නේ 2.1 වෙන්න පුළුවන්, 2.2 වෙන්න පුළුවන්, 2.3 වෙන්න පුළුවන්, 2.4 වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් සංඛ්‍යා දෙකක් වර්ග වෙලා ඒ වර්ග වෙච්ච අගයන් දෙක අතර අගයක් තියෙනවා නම් ඒකේ වර්ගමූලය වෙන්නේ ඒ දෙක හැදිච්ච සංඛ්‍යා දෙක අතර මැදි සංඛ්‍යාවක් තමයි. ඒ කියන්නේ දශමයේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරිනේ. දැන් මම කිව්වා 6. 6 වර්ගමූලය. 6 වර්ගමූලය. එතකොට අපි බලන්න ඕන 6 තියෙන්නේ කොහෙද? 6 තියෙන්නේ 4යි 9යි අතර. 4 5 6 7 8 9. එතකොට 4යි 9යි අතර තමයි 6 තියෙන්නේ. එතකොට 6 වර්ගමූලය වෙන්නේ 2යි 3යි අතර වෙන්න ඕන. 2යි 3යි අතර දශමයේ සංඛ්‍යාවක් තමයි 6ට වර්ගමූලය විදිහට ගන්න වෙන්නේ. හරි. අපි දැන් වර්ගමූලය බලමු. අපිට ඒ වගේ අවස්ථාවල දෙක අතර ආසන්න අගය මේ වගේ 2.1 ගුණ කරලා 2.2කින් ගුණ කරලා අපි බලමු. දැන් අපි බලමු 2.4 2.4 2.4න් ගුණ කරාම කීයද? 1.5.7යි 6යි 5.7යි 6යි. ඊට පස්සේ අපි බලමු 2.5 2.5 2.5න් ගුණ කරාට පස්සේ කීයද?
6.2.5. 5.76 6.2.5. එතකොට දැන් මේ 2යි 3යි දැන් 4යි 9යි අතර සංඛ්‍යා දෙකක් තමයි 5.76 6.2.5 කියන්නේ. දැන් මේ 6 වගේ සංඛ්‍යාවක් තිබ්බොත් ඒකේ වර්ගයේ විදිය වර්ග මූලයේ විදියට හැමදාම පූර්ණ සංඛ්‍යාවක් ගන්න බෑ. දශමයේ සංඛ්‍යාවක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ආසන්න දශමයේ අගයකට තමයි ගන්න වෙන්නේ. දැන් අපි බලන්න ඕන 6ට කිට්ටුව මොකක්ද කියලා. දැන් අපි බලමු 6ට කිට්ටුව මොකක්ද කියලා. දැන් අපි බලමු දැන් මේක 5.76 නේ. ඒ වෙලාවේදී 6න් අඩු කරන 5.76 5.76 අඩු කරනවා. ඒතර උත්තරේ කීයද? 0.24. එතකොට 6.25න් 6 අඩු කරන්න ඕන මේ වගේ වෙලාවක. එතකොට 0.25. එතකොට අපි බලමු මෙතනින් අඩු කරාට පස්සේ එන කුඩාම අගය. කුඩාම වෙන්නේ 0.24. එතකොට 6 වර්ගමූලයේ විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද? 5.76. ආසන්නම අගය තමයි ගන්න ඕන. එතකොට 6න් 5ක් අඩු කරාට පස්සේ 0.24. හැබැයි 6.25න් 6ක් අඩු කරාට පස්සේ 0.25ක් වෙනවා. එතකොට එකක ගැප් එකක් තියෙනවා. එතකොට කුඩාම ඒ කියන්නේ ආසන්නම අගය තමයි මෙතනින් කුඩාම වෙන එක. එතකොට ගන්න වෙන්නේ 5.76 තමයි වර්ගමූලයට ගන්න වෙන්නේ. හැම වෙලේම මම කිව්වා පූර්ණ සංඛ්‍යා එක ළඟ තියෙන පූර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කළා ඒකෙම ගුණ කළා ඒ එන අගයන් දෙක අතර මැදි සංඛ්‍යාවක් තියෙනවා 4යි 9යි අතර තමයි 6 තියෙන්නේ. ඒ අවස්ථාවක කිසිම විටකවත් පූර්ණ සංඛ්‍යාවක් එන්න බෑ. දශමයේ සංඛ්‍යාවක් තමයි එන්න පුළුවන්. දශමයේ සංඛ්‍යාවත් ආවත් ඒක පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. දැන් මෙතන වර්ගමූලය 5.76 කියන්නේ 5.76 කියන්නේ 2.4. එතකොට 6 වර්ගමූලය කියන්නේ 2.4. වර්ගමූලයේ ආවත් එන්නේ දශමයේ සංඛ්‍යාවක් තමයි. 6 තියෙන්නේ කොහෙද? 6 තියෙන්නේ මේ සංඛ්‍යා දෙකක් වර්ග වුණාට පස්සේ ඒ දෙක අතර තමයි 6 තියෙන්නේ. හරිද? මේ දෙක අතර තමයි 6 තියෙන්නේ. ඒ 6 එන්න ඕන මේ 2 හෝ 3 අතර තියෙන සංඛ්‍යා දෙකක් වර්ග වුණාට පස්සේ. වර්ග වුණාට පස්සේ තමයි මේ 6 හැදෙන්න ඕන. හැබැයි කවදාවත් මේ 6ම එන්නේ නැහැ. මොකද 6ම එන්නේ නැහැ. අඩුම ආසන්න දශමීය අගයක් තමයි එන්නේ. කවදාවත් මේ අතර තියෙන සංඛ්‍යා දෙකක් වර්ග වෙලා කවදාවත් 6 කියන සංඛ්‍යාව ලැබෙන්නේ නැහැ. ඒ 6 කියන සංඛ්‍යාවට ආසන්න අගයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි මේ 2.4 2.5 වගේ සංඛ්‍යා දෙකක් ගුණ කළා ඒ සංඛ්‍යාව 6න් අඩු කරලා 6න් අඩු කරන හෝ ඊම සංඛ්‍යාව 6න් අඩු කරලා හරි ඒ දෙකෙන් එන කුඩාම සංඛ්‍යාව තියෙන අගය තමයි ගන්නෙ ආසන්න අගය තමයි ගන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි තියෙන්නේ. එතකොට 6 අයිති වෙන්නේ 5.76යි 6.25යි. එතකොට මේ දෙකෙන් වඩාත්ම කිට්ටු 5.76 5.76 වර්ගමූල කරාට පස්සේ එන්නේ 2.4. එතකොට 6 වර්ගමූලයේ විදිහට ගන්න වෙන්නේ 2.4. හරි. දැන් මේක ලියා ගන්න. මොකද 6 වර්ගමූලය 2.4 වෙන්නේ. මේ ටික ලියා ගන්නවා නම් ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා හරි ලියා ගන්න පුළුවන්. හරි. අපි දැන් මම මේ බෝඩ් එක මකනවා. අපි ඊළඟට 10 වර්ගමූලය ගැන සාකච්ඡා කරමු. හරි. අපි දැන් 10 වර්ගමූලයේ කියන්නේ 10 වර්ගමූලයට 10 වර්ගමූලය වෙනවා. 10 වර්ගමූලය කියන්නේ වර්ගමූලයෙන් නෙමෙයි කියන්නේ මේක පළමු සන්නිකර්ෂණයෙන් සොයන්න කියලා තමයි කියන්නේ. මොකද්ද? පළමු සන්නිකර්ෂණයෙන් හොයන්න. පළමු සන්නිකර්ෂණය හොයන්න කියලා තමයි කියන්නේ. සන්නිකර්ෂණය. හරි. 10 දැන් තියෙනවනේ. දැන් බලන්න ඕන 10 අයිති වෙන්නේ කුමන සංඛ්‍යා දෙක අතරටද කියලා. දැන් අපි බලමු එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. දැන් බලමු දැන් තුන් වරක් 3 9යි හතර වරක් 4 16යි. ඒ කියන්නේ තුන් වරක් 3 9යි හතර වරක් 4 16යි.
ඒ කියන්නේ 9යි 16 අතර තමයි මේ 10 කියන සංඛ්‍යාව පිටලා තියෙන්නේ. 9යි 16 අතර තමයි 10 සංඛ්‍යාව තියෙන්නේ. එතකොට මේ 10 කියන සංඛ්‍යාවට අතරමැදි එනකොට 3යි 4යි අතරමැදි සංඛ්‍යාව තමයි අතරමැදි තියෙන දශමයේ සංඛ්‍යාවක් තමයි 10 හැදෙන්න ගන්නේ. ඒකට කවදාවත් 10ම එන්නේ නැහැ. 10 දශම ස්ථානයකට තමයි හැදෙන්නේ. එතකොට මේකේ 3.1 3.2 3.3 3.3 3.4 3.5 ආදී වශයෙන් තමයි තියෙන්නේ. එතකොට 3යි 4 තියෙන්නේ දශම සංඛ්‍යා 3.1 3.2 3.3 3.5 3.7 3.8 3.9 ඊට පස්සේ තමයි 4 එන්නේ. 3යි 4 අතර ගියන් තමයි 3යි 4 අතර තියෙන දශමය ගියන් තමයි 3.2 ඒ වගේ සංඛ්‍යා. එතකොට 10ට එන්නේ මේ වගේ දශමයේ සංඛ්‍යාවක් තමයි. හැබැයි 10 වෙන්නෙත් නෑ. 10 දශමාගයන් තමයි එන්නේ. ඒ කියන්නේ ආසන්න අගයට තමයි 10ට ගන්න වෙන්නේ. හරි. අපි දැන් බලමු. දැන් මෙතන 10 තියෙන්නේ. එනේ 9යි 16 අතර තමයි පිහිටන්නේ. මේ වගේ අවස්ථාවලදී අපි බලන්න ඕන මේ 10 තියෙන සංඛ්‍යාව මේ දෙක අතරින් කා ළඟටම වැඩිපුර කිට්ටුව තියෙන්නේ. එතකොට 9 ළඟට තමයි වැඩිපුර 10 කිට්ටු වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවලදී අපි 3.1 3.2 3.3 අන්න ඒ වගේ සංඛ්‍යා තමයි ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා හදන්න ඕනේ. දැන් 3.5 3.6 3.7 ඒ වගේ සංඛ්‍යා වලින් ගුණ කරාට වැඩක් නැහැ. එතකොට ඒවා 16ට කිට්ටු වෙනවා කියන්නේ. 9ට 10 9යි 10 අතර කිට්ටු වගේක් තමයි 3.1 3.2 3.3 3.4 අන්න ඒ වගේ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා අගය ගන්න පුළුවන්. හරි. අපි බලමු දැන්. අපි බලමු 3.2 3.2කින් ගුණ කරාට පස්සේ කීයද කියලා. 3.2 3.2කින් ගුණ කරා. එතකොට ඔයාලා දන්නවා ඇති භාග ගුණ කිරීම දන්නවා ඇති. ඔන්න මම එකක් කියලා දෙන්න. දැන් අපි මේ වගේ සංඛ්‍යාවක දැන් ඔයාලට ගුණ කරන්න තියෙනවා. ගුණ කිරීමක් තියෙනකොට ඉතින් අපි සාමාන්‍ය විදිහට ගුණ කරන්න මේ දශම තිත් ගැන නොසලකා හැරෙන්න. මේ දශම තිත් ගැන නොසලකා හැරෙන්න. සාමාන්‍ය විදිහට ගුණ කරන්න. 2 2 4යි 2 3 6 67යි. ඊට පස්සේ එතනින් බිංදුවක් දාන්න. ඒකට බිංදුවක් දාන්න. ඊට පස්සේ 3 2 6 3 2 6 3 3 9 960. ඊට පස්සේ 4යි 6 6 12යි 9යි 1යි 10යි. මොකද එන්නේ 1224යි. 1224 නෙමෙයිනේ. මෙතන මේ දශම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දශම ස්ථිත, ඒ කියන්නේ දශම ස්ථානයේ එහා පැත්තේ එක ඉලක්කමයි තියෙන්නේ. මෙතනත් දශම ස්ථානයේ එක ඉලක්කමයි තියෙන්නේ. එතකොට මෙතන 1යි 1යි. එතකොට දශම ස්ථාන දෙකක් තියන්න ඕන. මේක තියන මේකට එකක්, මේකට එකක්. එතකොට දශම ස්ථාන දෙකක් තියලා තමයි දශම තිත එන්න ඕනේ. එතකොට 10.24 3.2 වර්ගය කීයද? 10.24. දැන් ඔයාලට හිතන විදිහට අපි ඊළඟට බලන්න ඕන 3.3ද 3.1ද? 3.3 බලලා වැඩක් නැහැ. මොකද ඊළඟට 3.3 වර්ගය වෙන්නේ 10.24ට වැඩිය ලොකු වර්ගයක්. ඒක අපි බලන්න ඕන හැම වෙලේම 10. ඒ නිසා අපි 3.1 වර්ගය බලමු. 3.1 වර්ගය. 3.1 වර්ගය. එක් වරක් 1 1යි, එක් වරක් 3 3යි, බිංදුවයි. තුන් වරක් 1 3යි. 3 වරක් 3 9යි 930යි. 1යි 3යි 3යි 6යි 60යි. අරකේ දැන් මෙතන දශම ස්ථාන 1යි මෙතනත් දශම ස්ථාන 1යි. උරේ දෙක 1යි 1යි 2යි. ස්ථාන දෙකක් තමයි තියෙන්නේ. එතකොට 9.6යි 1යි. හරි. එතකොට 3.1 වර්ගය 9.6යි 1යි. හරි. අපි දැන් බලන්න ඕන 10නේ. දැන් එතකොට 10ට වැඩිපුර ආසන්න මොකද්ද? මේ සංඛ්‍යා දෙකෙන් 10ට වැඩිපුර කිට්ටු මොකද්ද? 10.24. 10 හැදෙන්නේ 0.24ක් අඩු කරාට පස්සේ තමයි 10 හැදෙන්නේ. මොකද්ද? 0.24ක් අඩු කරාට පස්සේ තමයි 10 හැදෙන්නේ. අපි බලමු 9.61. 9.61 10 එන්නේ කොහොමද? 0.39ක් එකතු වුණාට පස්සේ. 0.39ක් එකතු වුණාට පස්සේ. එතකොට මම කිව්වා මෙතනින් කුඩාම අගේ එන එක තමයි මේ 10ට ආසන්න වගේ. එතකොට 10.24 තමයි අපිට ගන්න පුළුවන් එන්නේ. මොකද්ද?
10.24 තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ 10 කියන එකේ පළමු සන්නිකර්ෂණය වෙන්නේ 10 කියන එකේ වර්ගමූලය විදිහට ගන්න වෙන්නේ මොකද්ද? 3.2. මොකද 3.1 ගන්න බෑ. 9.6 එක තියෙන්නේ. 9.6 එක 10ට ගොඩක් ඈතයි. හැබැයි 10.24 10ට කිට්ටු. ඒතකොට 10.24 තමයි 10.24 වර්ගමූලය තමයි ගන්න වෙන්නේ 3.2 කියලා. ඔන්න ඔහොම තමයි හදන්න තියෙන්නේ. දැන් ඔයාලා මේක ලියා ගන්න. හරි අපි දැන් යමු අභ්‍යාස වලට. ඔයාලා අභ්‍යාස තනියෙන් හදන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක නවත්තලා ඔයාගේ අභ්‍යාස හරිද වැරදිද කියලා හදන්න පුළුවන්. බලන්න පුළුවන්. හරි. දැන් අභ්‍යාස වලට යමු. හරි. අපි යන් 2යි දෙවෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය. 2යි එකේ අභ්‍යාසය හරි. ඒකේ තියෙනවා 5 කියන එක මම කලින් ඔයාලට හැදුවා. දැන් අපි යම් බලන්න 20 තියෙනවා වර්ග. ඒකේ තියෙන පාත් දැක්කන එක එක් සංඛ්‍යාවේ පළමු සන්නිකර්ෂණය සොයන්න. පළමු සන්නිකර්ෂණය හොයන්න. පළමු සන්නිකර්ෂණය කියන්නේ ඒ කියන්නේ 20 දැන් ওই වර්ගමූල 20 තියෙනවා. ඒ කියන්නේ ඒකේ වර්ගමූලය හොයන්න කියලා තමයි. මොකද පළමු සන්නිකර්ෂණය කියන්නේ දැන් 20 තිබ්බහම දැන් 20 හරියටම 20 වර්ගයේ නැහැ. ආසන්න අගයක් තමයි එන්නේ. දැන් අපි බලමු 5 5 25යි. ඒ වගේ 5 හරියටම 25ට වර්ගමූලය ඉන්නේ 5 කියලා. දැන් 20ට හරියටම වර්ගමූලය කරාට පස්සේ ඒක එන්නේ දශම අගයක්. ඒකයි ඔය සන්නිකර්ෂණය කියන්නේ. හරියට අගයක් එන්නේ නැති නිසා තමයි පළමු සන්නිකර්ෂණයෙන් හොයන්න කියලා තියෙන්නේ. දැන් අපි බලමු 20. පළ පහේ උත්තරේ නම් මම කලින් හැදුවා. ඒක මම හදන්න යන්නේ නැහැ. 20. හරි. අපි දැන් බලමු 20 අයිති වෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරටද කියලා. අපි බලමුකෝ. දෙවරක් 2 දෙකේ වර්ගය 4යි. 3ේ වර්ගය 9යි. 4ේ වර්ගය 16යි. 4ේ වර්ගය 16යි. 5ේ වර්ගය 25යි. දැන් බලමු 20 තියෙන්නේ කොහෙද? 16යි 25යි අතර. ඒ කියන්නේ 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. එතකොට මේ 20 අයිති වෙන්නේ 16යි 25යි අතර. 16යි 25යි අතර තමයි 20 අයිති වෙන්නේ. මොකද්ද? 16යි 25යි අතර තමයි 20 අයිති වෙන්නේ. හරි. දැන් මේ 20ට එතකොට 20 වර්ගමූලය හොයද්දී 4යි 5යි අතර තියෙන දශමයේ අගයන් තමයි ගන්න වෙන්නේ. 4යි 5යි අතර තියෙන දශමයේ අගය. ඒ කියන්නේ 4.1 හෝ 2 4.3 ඒ වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මොකද 4යි 5යි අතර තමයි මොකද 16යි 25යි අතර තමයි 20 තියෙන්නේ. 16යි 25යි වර්ගමූලය වෙන්නේ 4යි 5යි. ඒකට 4යි 5යි අතර මැදි අගයක් තමයි 20ට අයිති වෙන්නේ. එතකොට දැන් අපි බලමු මේ 20 තියෙනවනේ. මේ 20 වඩාත් කිට්ටු වෙන්නේ 16ටද 25ටද? 16ටද 25ටද? දැන් ඔයාලට ওই වටයයි මේ සංඛ්‍යා තියෙනවනේ. එතකොට මේ 16 වැටෙව්වට පස්සේ දැන් අපි බලමු 16 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටය. වටීම දැන් 6 වසරේදී ඔයාලට කියලා දීලා ඇත්තේ. 16 ආසන්න පූර්ණ අගයට වැටුවා පස්සේ ආසන්නම අගය 20ට තමයි ඇති වෙන්නේ. 20ට තමයි වැඩිපුර ඇති. 25 ආසන්න පූර්ණ අගයට වැටෙන්නේ. 25 ආසන්න පූර්ණ අගයට වැටුවා පස්සේ 30 එන්නේ. එතකොට හැම වෙලේම දැන් 4යි 5යි සංඛ්‍යා තියෙනෝනේ. එතකොට හැම වෙලේම 4.6 4.7 ගන්න එපා. 4.1 4.2 4.3 16ට එන විදියට 16ට වඩාත් කිට්ටු වෙන දශමයේ අගයන් තමයි ගන්න වෙන්නේ. මොකද මෙතන 16 ආසන්න පූර්ණ අගයට වැඩුවට 20 එන්නේ. 25 බැලුවා ආසන්න පූර්ණ අගයට වැඩුවා 30 එන්නේ. ඒ නිසා මේ 20 වර්ග මූලය හොයනකොට 4 මේ 4ට කිට්ටු අගයන් තමයි 20 වර්ග මූලයේ විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ 4ට කිට්ටු අගයන්. ඒ කියන්නේ 4.1 හෝ 4.2 4.3 4.4 අන්න මේ වගේ සංඛ්‍යා හතරෙන් එකක් තමයි 20 වර්ග මූලයට අයිති වෙන්නේ.
හැම වෙලේම ඔයාලට අමාරු නම් ඉස්සෙල්ලා 20 ගන්න. දැන් 20 වර්ගමූල 20 පළමු සන්නිකර්ෂණය හොයන්න. හරිද? දැන් 20 බලන්න ඕන මොන සංඛ්‍යා දෙක අතරද 20 තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා වර්ග පූර්ණ සංඛ්‍යා දෙකක් වර්ග කරලා බලන්න ඕන. 4 වරක් 4 16යි 5 වරක් 5 25යි. 4 වරක් 4 16යි 5 වරක් 5 25යි. එතකොට 16යි 25යි අතර තමයි 20 තියෙන්නේ. මේ 20 ඊට පස්සේ බලන්න ඕන මේ සංඛ්‍යා දෙකෙන් වඩාත්ම ආසන්න වෙන්නේ මොන සංඛ්‍යාවටද කියලා. වඩාත්ම කිට්ටු වෙන්නේ 16ට. එතකොට මේ 16 වුණාට පස්සේ 16 වර්ගමූලයේ තියෙන 16 වර්ගමූලයේ 4. එතකොට 24 දැන් 16ට කිට්ටු වෙන්නේ. එතකොට මේකේ වර්ගමූලය වෙන්නේ 4ට කිට්ටු වගේ. ඒ කියන්නේ 4.1 4.2 4.4 4.5 ඉඳන් කිට්ටු වෙන්නේ 5ට. 4.5 4.6 4.7 4.8 ඔයාලට ආසන්න වැටීම පාඩම කියලා දීලා තියෙන්නේ 6 වසරේදී. ඒතර 4.5 4.6 ඒ සංඛ්‍යා ඇති වෙන්නේ 5ට. 5ට තමයි වැඩිපුර නැඹුරු වෙන්නේ. එතකොට මේ සංඛ්‍යා 4ට කිට්ටු වෙන්නේ. එතකොට මේ සංඛ්‍යා 4න් එකක් තමයි 20 වර්ගමූලයේ විදිහට ගන්න වෙන්නේ. හරි. අපි දැන් බලමු 4.1 ගුණ කරලා බලමු. 4.1 ගුණ කරමු. 1 වරක් 1 1යි 1 වරක් 4 4යි බිඳුවක් දැම්මා. ඊට පස්සේ 4 වරක් 1 4යි 4 වරක් 4 16යි 1යි 4 4 8යි 16යි. එතකොට උත්තරේ වෙන්නේ 16.8යි 1. 16.8යි 1 නෙවෙයි 20ට කොහෙද ගොඩාක් ඈතයි. 16.8යි 1 කියන්නේ 20ට ගොඩක් ඈතයි. ඒ නිසා ඒක ගන්න බෑ. හරිද? අපි මකමු. මේ ටික විතරයි මෙහෙම ගුණ කර කර හදන්න ඕන. ඊට පස්සේ ඔයාලට සරල ක්‍රමයක් කියලා දෙනවා. මේ පළවෙනි අභ්‍යාසයට යනකම් මෙහෙම ගුණ කර කර තමයි ඔයාලට හදන්න වෙන්නේ. ඊට අපි බලමු 4.1 කොහෙත් මෙන්න බෑනේ. 16.8යි 1. 16.8යි 1 20ට අහලවත් නැහැනේ. අහලකවත් නැහැ. අපි බලමු 4.2 බලමු. 4.2 ගුණ කරලා බලමු. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 84යි. බිඳුවයි 4 වරක් 2 8යි 4 වරක් 4 16යි. 4යි 8යි 8යි 16යි එකක් ඉතුරුයි 17යි. 17.6යි 4යි. 17.6යි 4ත් ගන්න බෑ. මොකද 20ට වඩා ටිකක් ඈතින් තමයි 17.6යි 4ක් තියෙන්නේ. බලමු 4.3 බලමු. 4.3 බලමු. 4.3 බලමු. 4.3 බලමුකෝ. 3 වරක් 3 9යි. 4 වරක් 3 12යි. ඊපස්සේ බිඳුව දැම්මා. 4 වරක් 3 12යි. ඊට පස්සේ 4 වරක් 4 16යි. 16යි. කොට 9යි. 2 2 4යි. 17යි. එතකොට 17.4යි 9යි. 17.4යි 9යි. 3 වරක් 3 9යි. 3 වරක් 4 12යි. හරි 17. ඒකත් බෑ. ඒකත් 20ට වඩා ගොඩක් ඈතයි. අපි බලමු 4.4 බලමු. 4.4 බලමු. 4.4 බලමු. 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 4 16යි 1යි 17යි. 7යි බිඳුවයි 4 වරක් 4 16යි 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 4 16යි 1යි 17යි. එතකොට 6යි 7යි 6යි 13යි 7යි 1යි 8යි 1යි 9යි 19යි 19.3යි 6යි. ඒ කියන්නේ 4.4ට කියන්නේ දැන් නම් 20ට කිට්ටුයි. හරිද? හැබැයි අර කලින් සංඛ්‍යා දෙක එකක්වත් කිට්ටු නැහැ. ඒ වගේ අවස්ථාවලදී දැන් මෙතන 4.4 ගුණ වුණාට පස්සේ 20ට කිට්ටු වර්ගයක් තමයි ලැබෙන්නේ 19.3යි 6. ඒ වගේ අවස්ථාවලදී දැන් අපිට ඊට පෙර සංඛ්‍යා ගන්නත් බෑනේ. අපි මේ වගේ අවස්ථාවලදී 4.5ත් ගුණ කරලා බලමු. මෙතන උඩින් අපි ගුණ කරමුකෝ. 4.5 ගුණ කරලා බලමු. 5 5 25යි දෙකක් ඉතුරුයි
5 25 දෙකක් ඉතුරුයි 5 4 වරක් 5 කේද 20යි 22යි 225යි බිඳුවයි 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 4ක් 4 16යි 18යි 25යි එතකොට 20.2.5 20.2.5යි 19.3යි 6 දැන් ඔයාලට කියන්න පුළුවන්ද මෙතනින් 20ට වැඩි වඩාත්ම නැඹුරු වෙන්නේ මොකක්ද කියලා 20.2.5ද 19.3යි 6 20ට වැඩිපුරම කිට්ටු 20.2.5 මොකද 19.3යි 6 20 හැදෙන්න කොච්චරක් යන්න ඕනද 0.6යි 4ක් එකතු වෙන්න ඕන 20 හැදෙන්න 0.6යි 4ක් එකතු වුණා තමයි 20 හැදෙන්නේ දැන් 20.2.5 20 වෙන්න 0.2.5 අඩු වෙන්න ඕන. එතකොට මේකේ උත්තරය තමයි 20.2.5 තමයි ගන්න වෙන්නේ. ඒකේ වර්ගමූලය තමයි 4.5. එතකොට 20 පණු සන්නිකර්ෂණයෙන් හොයන්නේ කිව්වට පස්සේ 4.5 තමයි 20 වර්ගමූලයට එන්නේ. මොකද මම දැන් කිව්වා 4 ඉස්සෙල්ල බලන්න 20 20යි තියෙන්නේ 16යි 25 අතර අගයක. එතකොට 20 එන්නේ 20 16යි 25 අතර තමයි 20යි තියෙන්නේ. එතකොට 16යි 25යි හැදෙන්නේ 4 වර්ගය 5 වර්ගය එකතු වෙලා. 4යි 5යි මැද එන අගයන් තමයි මෙතනින් ගන්න වෙන්නේ. 4.1 4.2 4.3 4.4. මේ වගේ සංඛ්‍යාවක් තමයි 20ට අයිති වෙන්නේ. කවදාවත් 20ම හැදෙන්නේ නැහැ. 20ට ආසන්න අගයන් තමයි හැදෙන්නේ 20.2.5 ඒ වගේ අගයක් තමයි හැදෙන්නේ. එතකොට වර්ග කරලා පස්සේ වර්ග කරලා එන ආසන්නම අගය තමයි මේකට උත්තරේ දාන්න ඕන. ගුණ කරලා 4.44 ගුණ කරාට පස්සේ 19.36. 19.36 ගන්න බෑ. මොකද 20ට වඩා ටිකක් ඈතින් තමයි 19.36 තියෙන්නේ. 4.5 වර්ගය ගත්තට පස්සේ 20.2.5. ඒක 20ට කිට්ටුවෙන් තියෙනවා. එතකොට මේකට ගන්න වෙන්නේ 4.5 තමයි පළමු සන්නිකර්ෂණය. ඒ කියන්නේ 20 පළමු සන්නිකර්ෂණයෙන් කිව්වට පස්සේ 4.5 තමයි උත්තර විදිහට ගන්න වෙන්නේ. හරි. මේක ලියා ගන්න. අපි බලමු 67. ඊළඟට තියෙන්නේ 67. බලමු 67 පළමු සන්නිකර්ෂණය හොයන්න 67 පළමු සන්නිකර්ෂණය හොයන්න තියෙන්නේ අපි දැන් බලමු 67 තියෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරද කියලා එතකොට අපි බලමු දැන් ඔයාලට පූර්ණ සංඛ්‍යාවල වර්ගයන් මතක ඇතිනේ එක්වරක් 1 1යි දෙවරක් 2 4යි තුන්වරක් 3 9යි හතරවරක් 4 16යි පස්වරක් 5 25යි හයවරක් 6 36යි හතරක් 7 49යි අටවරක් 8 64යි නවවරක් 9 81යි දැන් අපි කියවුණා අටවරක් 8 අටවරක් 8 64යි අපි නවවරක් 9 නවවරක් 9 81යි දැන් මෙතනින් බලන්න 64ට වඩාත්ම කිට්ටු මොකක්ද කියලා ඒ කියන්නේ 67 මේ සංඛ්‍යා දෙක අතර තමයි තියෙන්නේ 67 තියෙන්නේ 64 81 අතර වැද්ද තමයි තියෙන්නේ 67 දැන් එතකොට 8යි 9යි අතර තියෙන දශමීය සංඛ්‍යා වලින් අගයන් තමයි මේ 67ට එන්න ඕන ඒ කියන්නේ 8.1 හෝ 8.2 වෙන්න පුළුවන් 8.3 8.4 වෙන්න පුළුවන් 8.5 වෙන්න පුළුවන් දැන් මේකෙත් 67 වැඩිපුරම කිට්ටු වෙන්නේ 64ට 64 කියන්නේ 8 ඒ කියන්නේ 8ට බොහෝ දුරට ආසන්න අගයන් තමයි ගන්න වෙන්නේ එක්ක 8.3 හෝ 8.4 8.5 වෙන්නත් පුළුවන් හරිද 8.5 වෙන්නත් පුළුවන් හරි අපි දැන් ගුණ කරලා බලමු අපි බලමු 8.2 ගුණ කරලා බලමු 8.2 8.2 ගුණ කරලා බලමු දෙවරක් 2 4යි දෙවරක් 2 4යි අටවරක් 2 16යි 164යි දැන් මෙහෙම දශමීය සංඛ්‍යාවක් තිබ්බට පස්සේ දශමීය සංඛ්‍යාවන් ඔළුවේ තියාගෙන එහෙම ඕනේ නැහැ. සාමාන්‍ය ගුණ කිරීම සාමාන්‍ය සංඛ්‍යා දෙකක් ගුණ කරන විලාසයෙන් ගුණ කරන්න.
දෙවරක් දෙක 4යි 8 වරක් දෙක 16යි 164. බිංදුව දැම්මා සංඛ්‍යා දෙක ගුණ කරලා මෙහෙම බිංදුව දානවා කියලා දන්නවා ඇතිනේ. 6 වසරේදීනේ ඉගෙනුවේ නේ ඒවා. එතකොට 8 වරක් දෙක 16යි. ඔව් 8 වරක් දෙක 16යි. එකක් ඉතුරුයි 8 වරක් එක 64යි එකයි 65යි. උඩ අපි උත්තරේ එන්නේ 4යි 6 12යි එකක් ඉතුරුයි 5 1 6 1 7යි 67.2යි 4. මොකද මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවනේ. ඒ දශම ස්ථාන දෙක මෙතනින් වෙන් කරාට පස්සේ 67.2යි 4 එන්නේ. දැන් අපිට 67.2යි 4ට කිට්ටු වගේක් ආවා. දැන් අපිට 8.3 8.3ෙන් ගුණ කළා තේරුමක් නැහැ. මොකද එතකොට 67.2යි 4ට වැඩිය ලොකු ගාණක් තමයි එන්නේ. ඒ නිසා අපි 8.1ෙන් ගුණ කරමු. 8.1 8.1ෙන් ගුණ කරමු. එතකොට 1 වරක් 8 1 වරක් 1 1යි 8 වරක් 1 8යි. බිංදුවයි 8 වරක් 1 8යි 8 වරක් 8 64යි. 1යි 8 8යි 16යි 65.6යි 1 එන්නේ. එතකොට මේක නම් ලේසි. ඔයාලට වැඩිපුරම කිට්ටු වෙන්නේ හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ 67.2යි 4 තමයි ආසන්න සංඛ්‍යාව විදිහට එන්නේ 8.2. එතකොට 67 පළමු සන්නිකර්ෂණයෙන් හෙව්වට පස්සේ ඒකේ වර්ගමූලයේ විදිහට ගන්න වෙන්නේ 8.2. මොකද 65.6යි එක ගන්න බෑ. මොකද 67ට වඩා ගොඩක් පිටිපස්සෙන් තමයි 65.6යි එක තියෙන්නේ. 67.2යි 4 තමයි 67ට ආසන්නව තියෙන්නේ. එතකොට මේක තමයි 67 පළමු සන්නිකර්ෂණයේ විදිහට ගන්න වෙන්නේ 8.2. හරි. මේක ලියා ගන්න හදා ගන්න බැරි වුණා අය. හරි. අපි දැන් ඊළඟ ගානට යන්. හරි. අපි දැන් 115 කියන එකේ පළමු සන්නිකර්ෂණයෙන් තමයි හදන්න තියෙන්නේ. අපි බලමු 115 කියන එකේ සන්නිකර්ෂණය. මේක පළමු සන්නිකර්ෂණයෙන් හදන්න තියෙන්නේ. දැන් බලන්න ඕන 115 අයිති වෙන්නේ මොන සංඛ්‍යා දෙකටද කියලා බලන්න ඕන. අපි බලමු 9 වරක් 9 81යි 10 වරක් 10 කීයද? 10 වරක් 10 100යි. 11 වරක් 11 121යි. 10 වරක් 10 100යි. 11 වරක් 11 කීයද? 121යි. එතකොට මේ 100යි 121යි අතර තමයි 115 තියෙන්නේ. 100යි 121යි අතර තමයි 115 තියෙන්නේ. හැබැයි මේ සංඛ්‍යාව 115 ගොඩක්ම කිට්ටු වෙන්නේ 121ට. එතකොට 121 වුණාම දැන් 100යි 121යි කියන්නේ 10යි 11යි අතර තියෙන දශමයේ සංඛ්‍යාවක් තමයි 115ට ආසන්න වෙන්නේ. එතකොට 10.1 වෙන්න පුළුවන් 10.2 වෙන්න පුළුවන් ඒ වගේ වෙන්න පුළුවන්. දැන් 115 කියන්නේ ගොඩක්ම 121ට කිට්ටුයි. ඒ නිසා අපි ඒ වගේ අවස්ථාවලදී 10.5 ඉඳන් තමයි අපි ගුණ කිරීම බලන්න ඕන. 10.5 10.6 වෙන්න පුළුවන්. ඒ වගේ 10.5 10.6 10.7 වගේ සංඛ්‍යාවක් බලන්න ඕන. අපි දැන් ඕනනම් අහම්බෙන් බලමු අපි 10.6 ගුණ කරලා බලමු. 10.6 10.6න් ගුණ කරලා බලමු. 10.6 10.6න් ගුණ කරා. හරිද? 3ක් තිබ්බයි කියලා බය වෙන්න එපා. සාමාන්‍යවම සුළු කිරීම කරන්න. 6 වරක් 6 36යි. 6 බින්දුව බින්දුව ඒ තුන ගත්තා. 6 වරක් 1 6 636යි. බින්දුවක් ඉතුරුයි. බින්දුව වර 6 වරක් මෙතන බින්දුව දැම්මා. බින්දුව වර බින්දුව බින්දුවයි 1 වරක් බින්දුව බින්දුවයි. හරිද? ඊට පස්සේ දැන් තුන්වෙනි පිළිවෙලකට බින්දුව දෙකක් අත බින්දුව දෙකක් තියලා තමයි ඉතුරු සංඛ්‍යා ටික ලියන්නේ. එකෙන් ගුණ කරාම 106ම තමයි. හරි. එතකොට එකතු කරන්න මේ ටික 6යි 3යි 6යි 12යි 2යි 1ක් ඉතුරුයි 12යි 1යි. එතකොට මේක දශම ස්ථාන දෙක. මෙතන එක දශම ස්ථානයේ මෙතන එක දශම ස්ථානයේ. ස්ථාන දෙක. එතකොට මේ දශම ස්ථාන දෙකක් තියලා තමයි දාන්නේ.
එතකොට 112.36 112.36ක් තමයි එන්නේ 10.6 ගුණා 0.6 වර්ගය 112.36. ඒක දැන් හදන හැටි දන්න ඕනේ. අපි ඒක වෙනම තැනක ලියාගමු. අපි මෙතන ලියමුකෝ 10.6 වර්ගය 112.36. හරිනේ. අපි බලමු 10.7 වර්ගය. 10.7 වර්ගය. 10.7 වර්ගය බලමු. 4ක් 49යි 4ක් ඉතුරුයි 4.00යි මෙතන ඒ 49ම ලිව්වා 4ක් 1 7යි 749 බිඳුවක් දැම්මා බිඳුව 107න් ගුණ කරාට පස්සේ බිඳු 3මයි එන්නේ ඊට පස්සේ ඊළඟ එකේදී බිඳු දෙකක් ලියලා තමයි එකෙන් ගුණ කරන්න ඕන 107ම තමයි 9යි 4යි 7යි 14යි එකක් ඉතුරුයි එතකොට 10.7න් ගුණ කරාට පස්සේ 114.49ක් තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ 10.7 වර්ගය. 10.7 වර්ගය 114.49යි. හරි. අපි දැන් 10.8 වර්ගයත් බලමු. දැන් 115ට ආසන්න වෙලා තියෙන්නේ. දැන් 112 නම් ඕනේ නැහැ. මොකද 112ට වඩා 114 කිට්ටුයි. දැන් අපි බලමු 10.8. 10.8 වර්ගය බලමු. 10.8 වර්ගය. 10.8. 10.8 ඒ කියන්නේ 108න් ගුණ කරන්න. 108න් ගුණ කරන්න. දශම ඕනේ නැහැ. 108න් ගුණ කරන්නකෝ. 8 වරක් 8 64යි. 8 වරක් 1 8යි. ඊට පස්සේ මේ බිංදු ටික මෙතන බිංදුවක් දාලා මේ බිංදු තුන දාන්න මෙහෙම. ඊට පස්සේ මේක එකෙන් ගුණ කරන්න. මෙතන බිංදු දෙකක් දැම්මා එකෙන් ගුණ කරන්න 108යි. හරිද? 4යි 6යි 8යි 8යි 16යි. හරි. 116.6යි 4යි. හරිනේ. දැන් අපිට 116.64 තමයි 10.8 වර්ගය. ඒ කියන්නේ 115ට වැඩිය ගොඩක් ඈතින් තමයි 100.64 තියෙන්නේ. අපිට ආසන්නම වගේ වෙන්නේ 10.7 වර්ගය තමයි ගන්න වෙන්නේ. එතකොට 115 සන්නිකර්ෂණය 115ට කිට්ටුයි 114.49 කිට්ටුයි. 116.64 ගොඩක් ඈතින් තියෙන්නේ. එතකොට 115 සන්නිකර්ෂණය විදිහට ගන්න වෙන්නේ 10.7. 10.7 තමයි. උත්තරේ වෙන්නේ. හරිද? මේක ලියා ගන්න. වැරදුණු අය. හරි. අපි බලමු 1070. ඔන්න ඊළඟ එක නම් ලොකු ගානක්. බලමු ඒක. 1070. හරිද? 1070. 1070 බලමු. 1070 30 වර්ගයේ 30 කියන්නේ 900යි. 30 වර්ගයේ දෙකක් 900 බිංදුවර බිංදුවයි 900යි. 1070 අපි බලමු 32 වර්ගය බලමු. 32න් ගුණ කරාට පස්සේ 2 වරක් 2 4යි 64යි බිංදුවයි 60 64යි එක බිංදුව තිබ්බ 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 4යි 6යි 6යි 12යි 1024යි 1024 තියෙනවා 32 ඒව දෙකක් බලමු 33 33න් ගුණ කරන්න 3 වරක් 3 9යි 3 වරක් 3 9යි බිංදුවයි 99යි 9යි 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 18යි 9යි 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 18යි 1089යි. එතකොට 1070යි අයිති වෙන්නේ 1024යි 1089ටයි අතර මැදි සංඛ්‍යාව තමයි 1070ට අයිති වෙන්නේ. ඒ කියන්නේ 33
32 වර්ගය 1024යි. 33 වර්ගය 1089යි. හරිද? මේක මැකුවා. මට මේ දෙකේ අතරමැදි සංඛ්‍යාව හොයාගන්න තමයි මම එහෙම ගුණ කරලා හැදුවේ. ඔයාලටත් එහෙම තමයි හදන්න වෙන්නේ. එහෙම අගයන් දෙක ගුණ කරලා බලන්න. එතකොට 32 වර්ගය 1024යි 33 වර්ගය 1089යි. එතකොට 1070යි තියෙන්නේ මේ දෙක අතර මැදි සංඛ්‍යාව තමයි 1070 කියන්නේ. හරිද? එතකොට 1070 පළමු සන්නිකර්ෂණය ලියන්න කිව්වට පස්සේ මේ 32යි 33යි අතර තියෙන දශමයේ සංඛ්‍යාවක් තමයි 1070 පළමු සන්නිකර්ෂණය වෙන්නේ. ඒ කියන්නේ 32.5 හෝ 32.6 32.2 ඒ වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. උත්තරේ හදාගන්න වෙනවා. හරි. අපි දැන් 32.1 හෝ 32.2 හෝ ඒ වගේ වෙන්න පුළුවන්. අපි බලමු 1070. 1070 කියන්නේ 1089ට ටිකක් ළඟයි වගේනේ. 1084ට 1024ට වැඩිය 1070 1089ට කිට්ටු. ඒ නිසා අපි බලමු 32.5න් එහාට බලමු. 32.5 හෝ 32.6 32.7 ඒ වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අපි 32.5 ගුණ කරලා බලමු. 32.5 32.5න් ගුණ කරමු. 5 5 25යි දෙකක් ඉතුරුයි. 5 2 10යි 2 12යි එකක් ඉතුරුයි. 5 3 15යි 16යි. එතන බිඳුවක් දැම්මා. දෙවරක් 5 10යි එකක් ඉතුරුයි. දෙවරක් 5 10යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1 5යි. දෙවරක් 3 6යි. ඊට පස්සේ මෙතන බිඳු දෙකක් දැම්මා. 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1 7යි. 3 වරක් 3 9යි. මේක දෙවරම 5යි 25යි 5යි 5යි 10යි 16යි එකක් ඉතුරුයි. 7යි 7යි 14යි 1යි 15යි 9යි 1යි 10යි. එතකොට දශම එක දශම ස්ථානය එක දශම ස්ථානය දශම ස්ථාන දෙකයි 1056.2.5 බලමු 32.5 වර්ගය 32.5 වර්ගය 1056.2.5 හරි අපි බලමු 32.6 ගුණ කරලා බලමු 32.6 32.6 ගුණ කරමු. එතකොට 6ක් 6 12යි එකක් ඉතුරුයි. 6ක් 2 12යි 1යි 13යි එකක් ඉතුරුයි. 6ක් 3 18යි 1යි 19යි බිඳුවක් ලිව්වා. දෙවරක් 6 12යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 3 6යි. එතන බිඳු දෙකක් දැම්මා. 6ක් 3 18යි එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් 3 9යි. හරි මේක එකතු කරමුකෝ. 2යි 3යි 2යි 5යි 9යි 5යි 14යි 14යි 8යි 22යි දෙකක් ඉතුරුයි. 7යි 7යි 14යි 14යි 2යි 16යි 1062.5යි 2යි. ඒක තමයි 32.6 වර්ගය. 32.6 වර්ගය වෙන්නේ එතකොට 1062.5යි 2. හරි. අපි බලමු 32.7 වර්ගය බලමුකෝ. 32.7 වර්ගය. 32.7 වර්ගය. මොකද 32.7 වර්ගය. ඒක උත්තරේ 4ක් 49යි 4ක් ඉතුරුයි. 4ක් 2 14යි 2යි 18යි එකක් ඉතුරුයි. 4 3 21යි 1යි 22යි බිඳුවක් දැම්මා. 4ක් 2 14යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 3 6යි බිඳු දෙකක් දැම්මා. 4ක් 3 21යි දෙකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. 3 වරක් 3 9යි. 9යි 8යි 4යි 12යි එකක් ඉතුරුයි. 5යි 2යි 7යි 7යි 1යි 8යි 1යි 9යි. 6යි 2යි 8යි 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 16යි එකක් ඉතුරුයි. 1069.2යි 9යි.
හරි. එතකොට 32.7 වර්ගය වෙන්නේ 1069.2.9. ඔන්න 1070ට කිට්ටු වෙලා තියෙනවා. අපි දැන් කෝකටත් 32.8ක් ගුණ කරලා බලමු. 32.8 32.8 32.8 ගුණ කරමුකෝ. 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 6යි 22යි 2ක් ඉතුරුයි. 8 වරක් 3 24යි 24යි 26යි. ඊට පස්සේ බිඳුවයි. 2 වරක් 8 16යි 6යි 1ක් ඉතුරුයි. 2 වරක් 2 4යි 1යි 5යි. 2 වරක් 3 6යි. එතකොට බිඳු දෙකක් දැම්මා. 8 වරක් 3 24යි 4යි 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 6යි 2 8යි. 3 වරක් 3 9යි. එතකොට 4යි 6යි 2 8යි 6යි 5යි 11යි 11යි 4යි 15යි. එකක් ඉතුරුයි. 6යි 2 8යි 8යි 16යි 16යි 1යි 17යි. එකක් ඉතුරුයි 9යි 1යි 10යි. 1075.8යි 4යි. එතකොට 32.8 වර්ගය 1075.8යි 4යි. එතකොට 1070 පළමු සන්නිකර්ෂණයේ විදිහට උත්තරේ ගන්න වෙන්නේ 32.7 වර්ගය තමයි ගන්න වෙන්නේ. මොකද 1070ට ආසන්න වෙන්නේ 32.7 32.7 තමයි ගන්න වෙන්නේ. හරි. දැන් මේ අභ්‍යාසය ඉවරයි. අමාරු දෙයක් නැහැ, ලේසි. මේ වගේ ඒ කියන්නේ පොඩ්ඩක් තියෙනවා ලොකු මේ ක්‍රමයක්. දැන් අපිට ඊළඟ ක්‍රමයේ වගේ ඔයාලට මේක සරල වෙන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ කොටසට. හරි. අපි දැන් ඊළඟ කොටසට යමු. ඒකේ තියෙන්නේ අර දැන් අපි වර්ගමූලය හෙව්වේ. අර වර්ග කළා ඊට පස්සේ මේ අතරමැදි සංඛ්‍යා හොයලා දැන් මේ ක්‍රමයටනේ හෙව්වේ. දැන් ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. මේක මේ කොටස් සංකල්ප ටික මතක තියාගන්න පස්සේ ඔයාලට හදන්න ලේසි. මේක මාතෘකාව ලියන්න බෙදීමේ ක්‍රමය මගින් බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. වර්ගමූලය සෙවීම. වර්ගමූලය සෙවීම. හරි. අපි දැන් සංඛ්‍යාවක් ගමු. 1764. මේකේ වර්ගමූලය හොයන්න තියෙන්නේ. හරි. මේකෙදි කරන්න තියෙන්නේ හැම වෙලාවකදී. දැන් 1764 තියෙනවා. 1764 මෙහෙම සංඛ්‍යා දෙකකට කඩා ගන්න ඕන. මෙහෙම සංඛ්‍යා දෙකකට කඩාගෙන සාමාන්‍ය බෙදීමේ ක්‍රමය තියෙනෝනේ. එතකොට මෙහෙම ලියන්න. පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න ඕන අනිත් දෙක. මෙහෙම ලියන්න තියෙන්නේ. හරිනේ. 1764 තියෙනවා. ඒක සංඛ්‍යා දෙකක් වශයෙන් ලියන්න ඕන. 17යි 64යි වශයෙන් වෙන වෙනම ලියන්න තියෙන්නේ. හරි. අපිට දැන් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම මේ 17ට අයිති වෙන වර්ග. එන 17 අයිති වෙන්නේ කුමන වර්ගයේ දෙකක් ගුණ වෙලාද කියලා හොයන්න තියෙනවා. එතකොට අපි බලමු 2 වරක් 2 4යි 4 වරක් 2 වරක් 2 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16යි 5 වරක් 5 25යි. එතකොට 4 වරක් 4 16යි 4 වරක් 4 16යි. එතකොට 5 වරක් 5ක් තියෙනවා. 5 වරක් 5 25යි. එතකොට අපි බලන්න ඕන මේ 17 වඩාත්ම කිට්ටු 16ටද 25ටද? 4ක් 4 16යි 5 වරක් 5 25යි. 16ටද 25ටද බලන්න ඕන. මේ 17 කිට්ටු 16ටද 25ටද? ගොඩක්ම කිට්ටු 16ට. එතකොට මේ 16 හැදෙන්නේ කොහොමද? 4 ඒව දෙකක් ගුණ වෙලා. එතකොට මේක මෙහෙම දානවා. 4 දානවා මෙතෙන්ට. අනිත් 4 දානවා මෙතෙන්ට. මේ 4 මෙතෙන්ට දැම්ම මේ 4 මෙතෙන්ට දැම්ම. 4ක් 4 16යි 16යි 17න් 16ක් ගැඹේ. එතකොට මේ ටික තියෙන්නේ සාමාන්‍ය සුළු කිරීමේ ක්‍රමයට තියෙන්නේ. 17න් 16ක් ගියාම 1යි. හරිද? ඊට පස්සේ
මම මේක මකනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක මෙහෙම දිගට අඳිමුකෝ අපි. හරිද? 4 වරක් 4 16යි. 17න් 16ක් ගියාට පස්සේ 1යි. මේ 64 තියෙනවනේ. මේ 64 මෙතෙන්ට ගේනවා. එතකොට කීයද උත්තරේ? මෙතන තියෙන්නේ 164යි. හරි. දැන් තියෙන්නේ මෙතන 4ක් අපි ලිව්වනේ. මේ 4 දෙකින් ගුණ කරන්න ඕන. මේ 4 මොකද කරන්න ඕන? දෙකින් ගුණ කරන්න ඕන. එතකොට කීයද? 4 වරක් 2 8යි. මොකද්ද? 4 වරක් 2 8යි. ඊට පස්සේ අපි බලන්න ඕන 164 හැදෙන්නේ මෙතන 8 කිව්වට මේ 80. 80 අගයක් තමයි එන්න ඕන. 164 හැදෙන්නේ මේ 8ට තව 8යි තව කීයක්කින් ගුණ වෙලාද කියලා. ඒ කියන්නේ දැන් මෙතන යන්න ඕන 80 සංඛ්‍යාවක් යන්න ඕන මෙතනට. ඒ කියන්නේ 8 දශම ස්ථානයේ විදිහට තමයි ගන්න. ඒ කියන්නේ දශ ස්ථානයේ විදිහට තමයි 8 ගන්නෙ. එතකොට එක ස්ථානයට අගයක් ගන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු 80 කියලා. 80 දාමු. 80 බිඳුවෙන් ගුණ කරාම කීයද? බිඳුවයි. ඒක ගන්න බෑ. හරිද? ඒක ගන්න බෑ. ඊට පස්සේ අපි බලමු 81 බලමු. 81 එකෙන් ගුණ කරා. ඒ කියන්නේ මෙතනට දාන සංඛ්‍යාවෙන් මේකම ගුණ වෙන්න ඕන. එන ඒ අගේ තමයි මේකට සමාන වෙන්න ඕන. 1 කරක් 81 81. එතකොට මේකට සමාන වෙන්නේ නැහැ. අපි බලමු 2 දාන්න. මෙතනට 2 දාන්න. 2 දැම්මම 82. 82 දෙකෙන් ගුණ කරමු. 2 වරක් 2 4යි. 8 වරක් 2 16යි. 164යි. එතකොට 82 තමයි මෙතනට එන්නේ. 2 එනවා මෙතන. එතකොට මේ 2 තමයි මෙතනට එන්නේ. එතකොට 82 වරක් 2 164යි. හරිද? ඔන්න ඕකයි කතාව. ඉස්සෙල්ල මෙහෙම සංඛ්‍යා 4 එකක් තිබ්බොත් ඒක දෙක ගානේ කඩා ගන්න. ඊට පස්සේ 17යි තියෙන්නේ කුමන සංඛ්‍යා දෙකක් වර්ග කරලා ඒ ආසන්නකේ බලන්න 17 කිට්ටු 16ට. එතකොට ඒක මෙතන 1 4ක් මෙතන දැම්ම 1 4ක් මෙතන දැම්ම. 17න් 16 කරු කරාට පස්සේ 164යි. ඊට පස්සේ මේ 4 තියෙනෝනේ. මේ 4 හැම වෙලේම දෙකෙන් ගුණ කරන්න. දෙකෙන් ගුණ කරලා මෙතනට දාන්න. 8 කියලා දාන්න. ඊට පස්සේ මේ 164 හැදෙන්නේ 8 කියන්නේ 80. 80 තමයි 8 කියන්නේ 80. 80 ඒ කියන්නේ 80 කිසියම් ගානක් 81 හෝ 82 හෝ 83 හෝ ඒ 82 ආයේ දෙකෙන් ගුණ වෙලා තමයි 164 හැදෙන්නේ. කියන්නේ 8ට තව කීයක් එකතු වෙලා ඒක ගුණ කිරීමෙන්ද මේක ලැබෙන්නේ කියලා බලන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 80 තියෙන මෙතන 8 කියන්නේ මෙතන 80 තියෙන්නේ 80ට කීයක් එකතු වෙලා ඒක එම අගේම ගුණ වුණාට පස්සේද මේක ලැබෙන්නේ කියලා තමයි ඒක කරන්න තියෙන්නේ. දැන් මෙතන 80 කියමු 80ට සම සංඛ්‍යාවක් එකතු වෙලා ඒ එකතු වුණු සංඛ්‍යාව ඒකෙම ගුණ වෙන්න ඕන. මොකද්ද? දැන් මෙතන අපි හිතමු දැන් මෙතන 4 වරක් 2 8යි. මේ 4 දෙකෙන් ගුණ කරලා මෙතන 8 දාලා 8 කියන්නේ මෙතන 80. ඒ 80ට කීයක් එකතු වෙලා එම සංඛ්‍යාවෙම ගුණ වුණාට පස්සේද මේක ලැබෙන්නේ කියලා බලන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි කතාව. මේක ලියා ගන්න. මොකද්ද? 80 මෙතන 4 2 8යි. 8 කියන්නේ 80. 80ට කීයක් එකතු වෙලාද එම එකතු වෙච්ච සංඛ්‍යාව එකකින් ගුණ වෙලාට පස්සේ මේ සංඛ්‍යාව මෙතන තියෙන්න ඕන. හරි? උත්තරේ හැදෙන්නේ. එතකොට අපිට අර වගේ මේ ගුණ කර ඉන්න ඕනේ නැහැ. 1764 වර්ගමූලය වෙන්නේ 42. 42. ඕන 42 42න් ගුණ කරලා බලන්න. දෙවරක් 2 4යි, දෙවරක් 4 8යි, බිඳුවක් ඉතුරුයි. 4 වරක් 2 8යි, එකක් ඉතුරුයි. 4යි 4 වරක් 2 8යි, 4ක් 4 16යි. 4යි 8යි 8යි 16යි 16යි 1යි 17යි. 42 අධිදයයි 1764. ඔන්න මේක තමයි වර්ගමූලය. ඔන්න ඕක තමයි තියෙන්නේ. හරි. මේක ලියා ගන්න. බෙදීමේ ක්‍රමයේ මගේ වර්ගමූලයේ සීම කියලා. මෙන්න මේ සංකල්පය තමයි. ඉස්සෙල්ලා 17 කීවෙනි වර්ග සංඛ්‍යාවටයි තියෙන්නේ බලන්න. ඒක 4 16 නම් 4යි තියෙන්නේ. 4 16යි. 17 16න් අඩු කරන්න. ඊට පස්සේ මේ 4 දෙකෙන් ගුණ කරන්න ඒ සංඛ්‍යාව 8 දාන්න. ඒ කියන්නේ 80 කියලා මතක තියාගන්න.
ඒ 80ට කීයක් එකතු වෙලාද කීයක් එකතු වෙලා ඒ එකතු වෙච්ච සංඛ්‍යාව ඒකෙම ගුණ වෙන්න ඕනේ. එතකොට තමයි මෙතන උත්තරේ ලැබෙන්න ඕනේ. ඒ සංඛ්‍යාව තමයි මෙතනට දැම්මට පස්සේ මෙන්න මේක තමයි එන්නේ. හරි. අපි මේක ලියා ගන්න.